2026 එලෙවල් කරන ඔයා ළඟ එන ටර්ම් ටෙස්ට් එකට පුතේ සූදානම්ද? ටර්ම් ටෙස්ට් එකට පුතේ සූදානම්ද? MCQ පේපර් එක නම් අවුලක් නෑ වගේ. උත්තර ටික ඔක්කොම තියෙනවනේ. හැබැයි එසේ ප්‍රශ්න පත්‍රය හරියට හිතුවොත් චුට්ටක් අවුල් වගේ හිතට දැනෙනව නේද? චුට්ටක් අවුල් වගේ හිතට දැනෙනව නේද? A level paper එකේ එසේ ප්‍රශ්න 6කින් 4ක් තෝරගෙන ලියන්න තිබ්බට ළඟ එන ටර්ම් ටෙස්ට් එකේ ඔයාට තියෙන්නේ පුතේ රචනා ප්‍රශ්න දෙකයි. රචනා ප්‍රශ්න දෙකයි. ඒ ප්‍රශ්න දෙකම ඉස්කෝලේ ගණනේ පාඩම ඉවරයි නම් අනිවාර්යෙන් පුතේ ස්ට්‍රොයිකියෝමිතිය ආශ්‍රිත අනුමාපනය වගේ කොටස් වලින් මේ ප්‍රශ්න දෙකම ගොඩනගෙනවා. MCQ බලපෑමත් ස්ට්‍රක්චර් වල යෙදීමත් මේ කියන එසේ ප්‍රශ්න දෙකත් ඔක්කොම එක්ක පුතේ ගත්තොත් 100ට ලකුණු 50කට වඩා වැඩි. ඒ ලකුණු සියල්ල අපි ඔයාලට හදලා දෙනවා එක දවසින්. ඒ ලකුණු සියල්ල අපි ඔයාලට හදලා දෙනවා එක දවසින්. ප්‍රතික්‍රියා තුලණයෙන් පටන් අරගෙන කාබනේට බයිකාබනේට අනුමාපනය, අම්ල භස්ම අනුමාපනය සහ රෙඩොක්ස් අනුමාපනය කියන දේවල් වල තියරි මතක් කරමින් පුතේ දවස පුරා ගණන් හදනවා අපි. දවස පුරා ගණන් හදනවා අපි. දවස තමයි සිකුරාදා උදේ 8 ඉඳන් හවස 4 දක්වා ඔයා එන්න ගම්පහ සිපෙල් කයකට. මේක එන හැමෝටම සම්පූර්ණයෙන්ම නොමිලේ. මේක එන හැමෝටම සම්පූර්ණයෙන්ම නොමිලේ.